guys, welcome back to my YouTube channel. මං ආදරයෙන් පිළිගන්නවා ඔයාලව මගේ YouTube channel එකට. ඉතින් මේ ඉන්නේ මේ දවස් ටිකේ අපි එක්ක ඉන්න tour guide. එයාත් එක්ක තමයි අද අපි යන්නේ බාලි දෙම්පසාවල තියෙන ලස්සන shopping mall එකකට. I want to know the ingredients. How you guys making the chili sambar? Yeah, you try. You copy paste. Because the chili sambar is really good here. Yeah, really good, brother. Yes. And then the food good, nice, fresh. Yeah, fresh. Yeah. Maybe copy paste, yeah. You bring Copy paste. copy paste, yeah. You copy I paste. thought that pasta. Not pasta. Copy Pasta. paste. Receipt Second floor. Okay, thank you. මේ shopping mall එකට ඇතුල් වෙද්දී ටිකට්ස් ගන්න ඕනේ. අපි දෙන්නටම ටිකට්ස් වලට ගියේ ඉන්දුනීසියන් රුපියල් ලක්ෂ 10ක්. ඒ කියන්නේ එක්කෙනෙක්ට ලක්ෂ 5ක් වගේ තමයි යන්නේ. ඉතින් දැන් තියෙන්නේ මේකේ තියෙන දේවල් බල shopping කරන්න. මේකේ හැම දෙයක්ම තියෙනවා. මේ shopping mall එක තමයි බාලි වල තියෙන ලොකුම shopping mall එක. ඉතින් නැති දෙයක් නෑ හැබැයි ඔන්න ඔයාලට පේනවා ඇති අපේ සුපුරුදු H&M එකක් තිබ්බා මෙතන. ඉතින් ඒකේ චුට්ටක් ඇවිදලා අපි ඊළඟට යන්න හදන්නේ ෆන් ඇක්ටිවිටීස් තියෙන ෆ්ලෝ එකට. මෙතන කිඩ්ස්ලාට වෙනම ෆන් ඇක්ටිවිටීස් තියෙනවා, ලොකුවට වෙනම ඇක්ටිවිටීස් තියෙනවා. මේක යන්නේ ඉන්ඩෝර් තීම් පාක් එකක් විදිහට තමයි. And two. This way, you can only find one time entry. Once you leave, you cannot come back here. Right? Thank you. Thank you. Once we leave, we cannot come back again. Ah. So one time entry only. මේක ඇතුළට ගියාම නේ පස්සේ මම අල්ලගෙන ඉන්න කවුරුත් එන්නේ නේ කොහොමද බය වෙලාද? ඔස් මම ළඟට නේද නේ ළඟට මේ තියෙන්නේ ටයිටැනික් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් තැනක්. එතන ඇතුල් වෙද්දිම ෆොටෝ ලොකේෂන් එකක් තියෙන ෆොටෝස් ගන්න. ඉතින් කැමති කෙනෙක්ට එතනින් ෆොටෝස් අරගෙන සල්ලි ගෙවලා ඒකේ print එකක් ගන්න පුළුවන්. එතනින් උඩට ගියාම තියෙනවා සම්පූර්ණයෙන්ම හදපු ලොකු ටයිටැනික් නැව. ඒකෙත් උඩ ෆොටෝස් ගන්න තමයි යාලා හදලා තියෙන්නේ. එතනින් නම් අපි ෆොටෝස් ගත්තා. ඒවල print එක ගන්න අපිට කොස්ට් එක උනා ඉන්දුනීසියන් රුපියල් ලක්ෂ 3ක්. ඉතින් ඇවිදලා ටිකක් මහන්සි නිසා ස්නැක් එකක් කන්න හිතුවා මෙතනින් චුට්ටක් වාඩි වෙලා. ඉතින් ඊට පස්සේ ආයි අපිට ඇවිදින්න තැන් තියෙන නිසා ස්නැක් ටයිම් එකෙන් පස්සේ අපි ගියා ගෝකාට් රේසින් තියෙන තැනට. එතන ලොකු queue එකක් තිබ්බා. එයාලා කීපු විදිහට waiting time එක තිබ්බා පැය 2ක් විතර. ඉතින් එතන හිටියොත් අපිට වෙන තැන් වලට යන්න බැරි වෙන නිසා අපි ගියා රෝලර් කෝස්ටර් වලට මෙතන පොඩක් තත්ත්වය කොහොමද කියලා බලලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන queue එක මොන වගේද කියලා. මේ queue එකද? ආ?
එයාලා ෆිල්ම් පෙන්වන තැනක්. එතනින් එහා පැත්තේ තිබ්බ හොරර් ප්ලේස් එකක්. තනිකර හොල්මන් ඉන්න ඇතුළට ගියාම බය හිතෙනවා. සමහර තැන්වල අපිට කැමරා එක යූස් කරන්න දුන්නේ නැහැ. ඒක ඉවරුනහම මෙතනින් ලන්ච් එක අරන් අපි යනවා ඩිනර් අවුට් එකකට අද රෑ. Hey, you can dance. Kare. Chalo. Kare, koel में ले गया. Fun. Fun, having fun. Party in the car. Parepar. Right? Do you like Java people? Oh yeah, like that bro, like that. Indian and Sri Lanka different. Oh yeah, this one. Balinese is friendly brother. Yeah, different in Sri Lanka is friendly. ඔන්න අපි ආව එතනට. අද අපි ගියේ නිව් ඩෙවටා කැෆේ කියන මේ සීෆුඩ් රෙස්ටොරන්ට් එකට. ඉතින් කට්ටිය ගොඩක් ඉන්නවා බිසි තැනක්. මෙතන ඉඳන් ඩිනර් එක ගන්නකොට අපිට සන්සෙට් එකත් බලා ගන්න පුළුවන් හොඳට. Very stutti. Drinking bintang. මෙතන තියෙන හැම ටේබල් එකකටම ගිහින් මේ බෑන්ඩ් එකේ කට්ටිය සින්දු කියනවා. අපි රික්වෙස්ට් කරොත් ඒ සින්දුත් එයාලා කියනවා. ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ මේ ටුවර් ගයිඩ් ගැන. එයාගේ නම තමයි ඉඩා. ඉතින් මේ බ්ලැක් ටී-ෂර්ට් එක ඇඳන් ඉන්නේ එයා. අනිත් කෙනා ඉඩාගේ සපෝට් එකට එන කෙනෙක්. ඉතින් මාරම ජෝලි අපි ගොඩක් විනෝද වුණා ඉඩා එක. පාළුවක් දැනෙන්නෙම නැහැ hina වෙවි යන්න පුළුවන්. ඉතින් අදටත් අපිත් එක්ක කෝල් කරනවා මැසේජ් කරනවා. This message is for you Ida. We know that you are watching us, so shout out to Ida for his wonderful service throughout our journey. He is very kind, friendly, helpful with us, and it made our day. Thanks again, Ida. Assalamualaikum. එහෙනම් ආයෙ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහින් ගෙන්නම් මේ The Ordinary Films. Come on. Sundariye. Umariye. Arre.